Chester innawa Sumit lakile Alpha innawa Udda innawa Alan innawa Titan Flash innawa Simflash innawa Ibang bakla Simflash innawa කියලා කිව්වේ මෙසේජ් එකක් දාලා කැලල වන්නවා කියලා පොඩි විතරක් වෙනස් කරන්න කිව්වා. ඒක නිසා. කේ? ඇයි ඉස්කෝලේ ආවේ නැත්තේ? සර් මම ඊයේ ඉන්දියාවට ගියානේ. එහෙමද? එතකොට ඇලන් මොකද ඉස්කෝලේ ආවේ නැත්තේ? සර් මම මෙයාව එයාපෝට් එකට දාන්න ඊනින් ගියා සර්. ඒකත් නෙමෙයි. හරි තමයි. දැන් පේපර් එකේ ලකුණු ටික දෙන්න ඕනේ. Alpha tu අතරයි. අපිට ගන්න. කේ ලකුණු 29යි. මේන්. මෙතන ලකුණු 4 පහක් ගන්න එක අද 29ක් කරගන්න. මට බොහොම සතුටුයි. කමන්නේ. දෙන්නත් Megalo. Shabdro. Alan. Sibai. Mend. කවදා ලකුණු පනාගෙන වැඩියෙන් ගන්නෙ? මේ පාරක් සිසිපායි. මේ දෙනවද? කො හරියට. කො අත දෙනවා. Arya Puru. Main. Apa? Dah. Atau dikir kena minum ni? Dahai. Dahai itu dikai. Titan Flash. Headset දෙකයි. බොහොම සන්තෝෂයි. ගන්න පුඩියක්. එන්න 95 ගන්න ළමයා මොකද headset දෙකක් ගත්තේ? කමන්න යන්නකෝ. ලකුණු 50ට අඩු සේරවල්ලා. හෙට අම්මලා තාත්තලා එක්කන් එන්න ඕන. විශේෂයෙන්ම පිටිපස් පෙළේ ඉන්න මහත්තුන්ට මං කියන්නේ. දැන් මොකද කරන්න බං? ගෙදරින් එක්කන් ඉන්න බෑ. මට නම් පොඩි අයිඩියක් ආවා. පොඩ්ඩක් දෙපන්කෝ. සර් මේ ලකුණු අඩුයි සර්. ඒක තමයි මමත් කියන්නේ ලකුණු අඩුයි. නෑ මේ සර් එකතර අඩුවක් තියෙන්නේ. කොහොමද බලන්න? මගේ අතින් පොඩි වැරදීමක් වෙලා තමයි. මට සමාව වෙන්න. සර් සමාව වෙන්න මම සමාව දුන්නේ නැහැ සර් කරපු වැඩි මුල පන්ති වෙනවා. ලකුණු වලින් ගත්තා නම් ඒත් කමක්. මං කොහොමද සර් සමාජෙට මොන දෙන්නේ? සර් ගහපු මුල පන්තිම දැන්. මං කිව්වනේ පුතා මගේ වැරද්ද කියලා. හරි මං හැමෝම ඉස්සර මං සමාව ඉල්ලන්නද? මේ අහන්න ළමයි මේ අලන් පුතාගේ පේපරේ ලකුණු අටුවෙන් තමයි මං එකතු කරලා තියෙන්නේ.
එතකොට 69ක් තියෙනවා දැන් එයාට ඕන. එහෙනම් මේ පන්ති ඉස්සරහා මම මේ ඇලන් පුතා වෙන්නේ මම ඔයාලා ඔක්කොගෙම සමාව ඉල්ලනවා. මට සමාවෙන්න. දැන් හරි නේද? දෙයියන්ද සර් ගණිතනකට නම් සමාව ගත්තා. ඒත් මට කිව්වනේ. නෑ ගන්න පුතා. නෑ වරදක් වුණා දඩුවම කෙලින්න ඕන පුතා. නෑ මට එකක් ගහන්න පුතා. මේක අරගෙන ඉන්න මට එකක් ගහන්න. ආ මගෙත් ලකුණු අඩු වෙන සර්. කොහෙද බං? කසියද? ලොමවර වටනවාද?
කියන්න සර් ඒ මිනිහා මාව පාව කරන අඩි දෙකක් ගියේ නෑ. කකුල පැටලලා ගිහම වැටුණා. ඊට පස්සේ සර්ට කියන්න සර් එතකොට මමත් එතනට ආවා. මම ඇහුවා ඇයි ඕක දිහා බලාගෙන ඉන්නේ අපිට ඕව අදාළ නැති වැඩ. අපි අපේ ඉගෙනීම් වැඩ ටික බලන්න වෙලාවට ඉස්කෝලේට යන්න ඕනේ. නැත්නම් සුමනේ දිසාවෙන් බැනුම් අහන්න වෙනවනේ කියලා. මං ගැන පොඩි බයකුත් තියෙනවා එහෙනම්. ඊට පස්සේ මොකද උනේ? එහෙම කියනකොටම ඊයන් කඩේකියන් ගිරව මිනිස්සයා අපේ දිහා බලලා හොරලා මේ පැත්තට දුවගෙන ආවනේ. එතකම බලමු මොකද කරේ යන්නේ නේද? මේ මිනිස්සයා ළඟට එනවත් එක්කම සර් මම සයිටම් ක්‍රෑෂ් එකක් මෙන්න මෙහෙම අල්ලගෙන දුවගෙන ගියා. මුන්දෙන්න තාම දුවනවනේ. ළමයි මං විනාඩි 5ක් දෙන්නම්. 24 වන පිටුවේ 3 වෙනි ඡේදය කියවන්න. මම එකෙන් ප්‍රශ්න අහනවා ඇවිල්ලා. හරි? සාමුදුවක් කිව්වා. ඉතින් මතෝ මේ සාමුදු පක්ෂිපා. පක්ෂි කොට්පාරක. හා කොට්පාරක. එල එකක. අනේ රාජ් බලපන් වෙනවා කියලා බෑ මට වැඩ තියෙනවා. අර පැලෙන්න ගන්න ඵලයන් ගිහින් බලපන්. මිනිහා උට මෙඩියන් දීපයක්. මේ මෙඩියන් දීප අනේ මෙඩියන් දීප දීපයකෝ. ළමයි මං කියපු වැඩේ කරා නේද? Yes sir. හරි. එහෙනම් මම ප්‍රශ්න වගේක් අහන්න තමයි දැන් ලෑස්තිය. හරි. එහෙනම් අත උස්සන් බලන්න. වැඩේ ලෑස්ති කට්ටිය. ඇලන්. දැන් ඇලන් තමුසෙට ඔක තේරෙනවද? ඒක තමයි සර් මාත් මේ try කරන්නේ. මොකද මේ ඡේදයෙන් කියවෙන්නේ? ඒක තමයි සර් කොච්චර බැලුවත් තේරෙන්නේ